අයිබෝන් අද ඇත්තටම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේ බහුලවම දක්නට ලැබෙන බෝනෝන රෝග වැඩිවීමේ ප්‍රවණතාවයක් පෙන්වන්න කරනවා. එයින් විශේෂයෙන්ම අපිට පෙනී යනවා වර්තමානයේ තරුණ පරම්පරාවත් සමගම තරුණ පරම්පරාවට සහ සියලු දෙනාටම බලපාන යම්කිසි රෝගාබාධ තත්ත්වයක වැඩිවීමක් පෙන්වන්න කරනවා. මෙම අපි බැලුවොත් මේ හදවත් රෝග එයින් හෘදයාබාධ සම්බන්ධව අපි කතා කරමු. මෑත කාලයේදී හෘදයාබාධ ක්‍රමයෙන් මිනිසුන්ට වැළඳීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. අතරම එහිදී අපි පළවෙනියෙන්ම කලගන්න ඕනේ මේ හෘදයාබාධයක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී මා මේ ආකාරයට ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙන හෘදයාබාධයක් හදිසියේ පැන නැගුණොත් රෝහල් ගත වීමට ප්‍රථම රෝහල් ගත වීමන තුරු ජීවිතේ බේරගන්නේ කොයි ආකාරයෙන්ද කියන වැදගත් කාරණයක් සමාජයේ හමුවන ලැබීමට තමයි අද මේ කතා කරන්නේ. මේ බෙහෙවින්ම ඔබට සහ ඔබගේ පවුලේ අයටත් ඒ වගේම සමාජයේ සියලු දෙනාටම වැදගත් වෙයි කියලා මා හිතනවා. හෘදයාබාධයක් කියලා අපි සලකන්නේ අපගේ ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය සියල්ලම සිද්ධ වෙන්නේ මේ අපගේ හෘද වස්තුවේ. මේ හෘද වස්තුව සාමාන්‍යයෙන් කෙනෙකුගේ අපි ගත්තට පස්සේ සාමාන්‍යයෙන් කියනවා මේ ආකාරයට කියලා. මෙහි තියෙනවා ඇතුලේ කුටීර 4ක්. එතකොට අපි කියනවා දකුණු පැත්තේ තියෙනවා දකුණු කෝෂිකාව, කර්ණිකාව, වම් කෝෂිකාව, කර්ණිකාව. මේ ඇතුලේ තියෙනවා ද්විතුණ්ඩ කපාටය, ත්‍රිතුණ්ඩ කපාට, අඩසඳ කපාට. මේ ආකාරයෙන් අභ්‍යන්තරයේ පිහිටනවා. නමුත් මේ සියලුම දේවල් ක්‍රියා කරන්නේ මේ හෘද වස්තුව මේ සියලුම ක්‍රියා කරන්නේ මේ හෘද වස්තුවේ තියෙන මේ මාංශ පේශි සංකෝචනය. එහෙනම් මේ මාංශ පේශියට සංකෝචනය කරන්න ඒට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඕනේ. එහෙනම් ඒ ශක්තිය ලබා දෙන්නේ මේ මාංශ පේශියට අවශ්‍ය රුධිරය සපයන්න ඕනේ. එහෙනම් අපි මේ හෘදයේ රුධිරය සපයන නාලවල අපි කියනවා කිරීටක ධමනි කියලා. මහා ධමනියට සංස්ථානික මහා ධමනියට සම්බන්ධ වෙච්චි ප්‍රධාන ඒ නාල හරහා